සුබ සන්ධ්‍යාවක් හැම දෙනාටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම කිසිම සූදානමක් නැතුව එකට හේතුව යම් කිසි කාරණා කිහිපයක් මට සඳහන් කරන්න අවශ්‍යයි අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මම එක්තරා ප්‍රකාශනයක් දැක්කා මේ මුහුණු පොතේ ඒකේ මහා බැංකුව අධිපති කියලා තියෙනවා ලෝකයේ කිසිම රටක නැති මූල්‍ය විනයක් මේ රජයට තියෙනවා 2028 වෙනතෙක් ආර්ථිකය කිසිදු කරදරයක් නැහැ කියලා. ඒක බොහොම විශ්වාසවන්තව එතුමා ප්‍රකාශ කරන බව පෙනෙනවා. ඇයි එහෙම දෙයක් අපේ රට මේ අවස්ථාවේදී වැදගත් වෙලා තියෙන්නේ? එම ප්‍රකාශනයක් සහ ආර්ථික තත්ත්වයක් රටේ පැවතීම අවශ්‍යයි. එහි වැදගත්කම මොකක්ද කියන එක තමයි අපි උත්සාහ කරන්න ඕන අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් අපේ රටේ වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටක ඇමරිකාව වගේ රටක කලබගෑනියක් වෙනකොට යුද්ධයක් තියෙනකොට තෙල් ප්‍රශ්නයක් තියෙනකොට අපිට සාමාන්‍ය ජනවාරි තියෙනවා ඒගොල්ලන්ට කැස්සක් හැදෙනාම අපිට නියුමෝනියා හැදෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි අපේ රටේ ආර්ථිකය මෙහෙයවනම් තියෙන දේවල් විකුණලා විදේශ රටවල් වලින් ණය අරගෙන එහෙම කරා නම් ඒක තමයි ওই රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා අනුගමනය කරේ. හොරකම් කරමින් රට සංවර්ධනය කරපු යුගය තමයි අපි පහු කරේ. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි, නමුත් මට හැඟෙන දේ මට කියන්න පුළුවන්. ඉතින් එවන් ආර්ථික ක්‍රමයක් තුළ අර හොරකම් කරමින් ණය ගනිමින් කොටසක් නිලධාරීන් අතර බෙදා ගනිමින් ඇමතිත් බෙදා ගනිමින් පව් කරපු ආර්ථිකයක් නේ අපේ රටේ තිබුණේ. දැන් එක එක්කෙනා ওই හිරේ යන්නේ නඩු අහලා හිරේ යන්නේ. ඉතින් ඒවයි ප්‍රතිවිපාක වශයෙන් දැන් මේ කාලේ පව් කළා දෙන්නේ. සංවර්ධනීය රටේ වෙනවා, මාර්ග හැදෙනවා, විස්තීර්ණ බස් ඩිපෝ හැදෙනවා, බස් ගෙන්නනවා, අපනයනය සිද්ධ වෙනවා. කිසිම තැනක හොරකම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම පාරදෘශ්‍යභාවයෙන් යුතුව කරනවා. ඊළඟට දැන් ගෙවීම් වරායටනේ ගෙවීම් කස්ටම් එකට ගෙවීම් කරන්න ඕන ඩිජිටල් මාර්ගයෙන්. එතකොට අර සාමාන්‍ය මේ ඩිජිටල් ක්‍රමයක් තුළ අපි දකින්න විශාලම ප්‍රයෝජනය තමයි සලකම් කරන්න බෑ. ඒක කෙලින්ම කවුන්සල්ට බැර වෙනවා. ඒක කෙලින්ම කවුන්සලින් යනවා. නමුත් ඒකට අවශ්‍යයි විශාල වශයෙන් සේෆ්ටි ෆීචර්ස් ඒවා කම්පියුටර් සම්බන්ධ වැඩ කරන බුද්ධිමතුන්ගේ කාර්යයක්. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. නමුත් මම උත්සාහ කරන්නේ කියන්න සොරකම් අවම වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ ඇයි? සොරකම් කරනවත් ඇති. නමුත් සමහර විට යම් මොහොතක ඒගොල්ලන් මේ ක්‍රමයේ තුල කොටු වෙනවා. ඒ කොටු එතෙන්දී එයාට ගැලවීමක් නැහැ. ඒක තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ රාජ්‍ය පාලකයෝ දැන් ඉන්න එවැනි අය නෙමෙයි. ඉතින් එවැනි තත්ත්වයක් තුළ රටේ විශාල ආර්ථික ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක ඉදිරියට තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. ලෝකේ බොහෝ රටවල් පවතින මේ ආර්ථික ක්ලයිමේට් එක තුළ විශාල වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන විශේෂයෙන් තෙල් මිල. ඒක ස්කයි රොකටින් කියන්නේ දිනින් දින වැඩි වෙනවා. නමුත් යහපත් රාජ්‍ය පාලකයෝ සහ රාජ්‍ය පාලනය කරන නිසා මේ හැම දෙයක්ම ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කරමින් රජය ඉදිරියට යනවා. අනිතික
මම හිතනවා ඉතාම දක්ෂ නිලධාරීන් පොලිටිෂියන්ස්ලා ඉන්නේ ආර්ථික කළමනාකරණ අංශයේ. ඉතින් ඒගොල්ලන් ඉතාම දක්ෂ ලෙස මේ දේවල් කරනවා. අපි ගරු කරන්න ඕනේ ඒකට. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක් අපේ රටේ ජනතාව ලබපු බොරු රැවටීම් ඒවා දිගටම සිද්ධ වෙනවා. ප්‍රකාශන සිද්ධ වෙනවා. මවාපෑම් සිද්ධ වෙනවා. නමුත් මම හිතනවා අපි ජනතාව දැනුවත් කළ යුතුයි මේ සම්බන්ධව. අපි ඒක තමයි දිගටම කරන්නේ. අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය අපේ රට දියුණු වෙන්න. අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍යයි නිදහස, ආර්ථික නිදහස, සමාජ පැවැත්ම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ හෙට දවසක් අවශ්‍යයි. මම හිතන්නේ අපේ රටේ මිනිස්සු පිටරට යන්න ඕන කියලා. රට දියුණු කරගත්තාම මේ ලංකාව විතර සුන්දර දේශයක් කොහෙවත් නැහැ. ඉතින් එම නිසා මම කියන්නේ මේක විශාල පැසසිය යුතු කාරණයක්. මහා බැංකුව අධිපතිගේ මේ ප්‍රකාශය. බොහොම ස්තුතියි.